හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකකින් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරන්න හැමෝම එක්සයිට් වෙලා ඉන්න පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මෙන්න මේ Medicure brand එකේ එන Kojic acid range එකේ යන මේ products හතර ගැන මගේ honest review එක ඔයාලත් එක්ක ෂෙයා කරන්න සහ මේ products original මේවා කොරියාවෙන්ම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් websites දෙකක් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරන්න මම හිතන් ඉනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. මම ඉස්සෙල්ලාම මේ Medicure brand එක ගැන පොඩක් ඔයාලට කියලා ඉන්නම්. මේ brand එක launch කරලා තියෙන්නේ APR Corporation කියන Korean company එකෙන් 2016 තමයි මේ brand එක launch කරලා තින්නේ. ඉතින් එයාලගේ main focus එක තමයි science based skin care products සහ home beauty devices market එකට launch කරන එක. ඒ අතරින් එයාලා focus කරලා තියෙනවා skin dullness, aging, එතකොට open pores වලට සහ acne වලට මේ categories හතර focus කරලා තමයි එයාලගේ මේ හැම product එකක්ම හදන්නේ. එතකොට ඒ අතරින් ගොඩක් මේ දවස්වල මම දැක්ක TikTok වල YouTube වල ගොඩක් එක එක රටවල් වල මේ වීඩියෝ කරනවා මේ product එකෙන් skin light වෙනවා කියන එක. මේක පටල ගන්න එපා. skin white නම් වෙන්නේ නැහැ. මේකෙන් හැම සුදු වෙන්නේ නැහැ. සුදු කරන්නේ නැහැ. හැම light කරනවා විතරයි. ඉතින් මම මේ හතරම මේ products හතරම මම පාවිච්චි කරා. මම මේවල මට හම්බෙච්ච results මම ඔයාලට දැන් කියන්නම්. Okay, මම ඉස්සෙල්ලාම පටන් ගන්නම් මේ Kojic acid turmeric brightening body wash එක ගැන. මේක මම මෙච්චරක් පාවිච්චි කරා. මම දැන් සති දෙකක් වෙනවා දැන් මේක පාවිච්චි කරන්න අරගෙන. මේකේ තියෙනවා Kojic acid turmeric vitamin C සහ niacinamide 2% තියෙනවා කියලා කියනවා. මේකේ skin එක bright වෙනවා. මේකේ white වෙන්නේ නැහැ. මම දැන් ගොඩක් අය කියලා දිනවා white වෙනවා කියලා සුදු වෙන්නේ නැහැ. එහෙම හිතාගෙන මේක order කරන්න බෑ. අපරාධය ඔයාලගේ බලාපොරොත්තු. මේකේ පොඩි light effect එකක් skin එකට හම්බ වෙනවා. මම හිතියට වඩා මගේ skin එක ටිකක් bright වෙලා මේ body wash එක පාවිච්චි කරද්දි. ඊළඟට හොඳම product එක තමයි මේ Kojic acid turmeric tone එක. මේක තමයි මම ගොඩක්ම පාවිච්චි කරේ. බලන්න මම මෙච්චරක් use කරලා තියෙනවා. මේකේ තියෙනවා Kojic acid turmeric niacinamide 5% තියෙනවා. ඒකට glycolic තියෙනවා 3%. මේක ඔයාලගේ ඇඟේ ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්. මූණටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් හොඳයි ඔයගොල්ලන්ගේ ඇඟේ කොහේ හරි dark patches තියෙනවා නම් කියන්නේ underarms, bikini area, knee එක, එතකොට මේ elbows මේවා වලට හොඳයි. මේකේ හොඳ results එනවා. මගේ elbows dark ගතිය ගොඩක් අඩු වෙලා තිනවා. මම මේක පාවිච්චි කරලා මම knees වලත් මගේ පාවිච්චි කරා. මේක තමයි මම ගොඩක්ම පාවිච්චි කරේ. මම හිතන්නේ මේ products හතරෙන්ම හොඳම results දුන්නේ මට මේ tone එක. මූණටත් පාවිච්චි කරන්න පුළුවන් මේක. හැබැයි පරිස්සමෙන් ඉර අවුවේ යනවා නම් අනිවාර්යෙන් sunscreen එකක් use කරන්න. නැත්නම් sun damages ගොඩක් එන්න පුළුවන්. ඊළඟට මම කියන්නම් මෙන්න මේ Kojic acid turmeric body peel shot එක ගැන. මේකේ තියෙනවා කියලා කියනවා Kojic acid turmeric niacinamide vitamin C. මේ හතරම තියෙනවා කියලා. ඒ වගේම තමයි මෙතන body clarifying කියලා formulated with BHA, PHA and LHA. මේ තුනම skin එක exfoliate වෙන ingredients තමයි මේ තුනින්ම වෙන්නේ. එතකොට මේ හැම exfoliate වෙනවා. මේක වැඩ කරන විදිහ මේක මේ liquid එකක් තියෙන. මේක දාලා මෙහෙම හැමට ගෑවම ඇත්තට මේ liquid එකේ මොකක් හරි effect එකකින් තමයි මේ හැම පීල් වෙලා එනවා වගේ මේ වෙනවා. වගේ හැම නම් නෙවෙයි පීල් වෙන්නේ. මේකේ ඒක ගාපු ගමන් පොඩි bright ගතියක් තියෙනවා. හැබැයි මට මේක ලොකු results මම දැක්කේ නෑ. ඉතින් මම මේක 50ක් වගේ ඔයාලට කියනනම් මේකෙන් ලොකු result එකක් visible result එකක් මම දැක්කේ නැහැ. මේක ඊළඟට හොඳම product එක තමයි මේක Medicube එකේ එන මේ deep vitamin C capsule cream එක. මේකේ තියෙනවා vitamin C සහ niacinamide 5%. මම මේක අරලා පෙන්නනවා ඔයගලන්ට. මම මේක පාවිච්චි කරා. මෙච්චරක් පාවිච්චි කරලා තියෙනවා. මේක ඔයාලට ඕන නම් mix කරලා පාවිච්චි කරන්න බලන්න. මම දෙක ගොඩක් අය හැම කරනවා. මම මේක කරේ නැහැ. වීඩියෝ එක කරන්න ඕන නිසා මම TikTok මම පොඩි short එකක් දානවා. මේ mix කරලා use කරන්න ඕනේ. එතකොට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රීම් එක සෑහෙන හොඳයි. මගේ under eyes වල තිබ්බ dark ගතියක් තිබ්බා. එතකොට මගේ lip එක උඩ පොඩි dark ගතියක් තියෙනවා. ඒක ගියා මගේ මේ ක්‍රීම් එකෙන්. මේක හොඳයි. මේක brightening ක්‍රීම් එකක්. whitening ක්‍රීම් එකක් නෙමෙයි ළමයි. brightening ක්‍රීම් එකක්. මේකෙන් light කරනවා විතර. ඔයාගේ පාට ටිකක් light කරලා දෙනවා. ඒ ඇරෙන සුදු කරන්නේ නැහැ. ඉතින් vitamin C use කරද්දි මතක තියාගන්න sunscreen use කරන්න වෙනවා. නැත්නම් sun damages එන්න පුළුවන්. ඉතින් මේ products හතර ගැන කතා කරද්දී
හරියටම කිව්වොත් මට හොඳම රිසල්ට් හම්බුනේ මේ පළවෙනියටම මේකෙන්, දෙවෙනියට මේකෙන්, තුන බොඩි වොෂ් එක, හතර මේක. ඉතින් මම අපහු කියන්නම් මේ ගොඩක් අය වීඩියෝස් වල YouTube එකේ TikTok එකේ දානවා මේකෙන් හැම සුදු වෙනවා, හැම සුදු වෙනවා, මං කියන්නේ වෙන්නේ නැති දේවල් ලොකු කරලා කියන හැබැයි එහෙම දෙයක් වෙන්නේ නැහැ, හැම සුදු වෙන්නේ නැහැ, හැම ලයිට් වෙනවා විතරයි. ඔයාගේ ස්කින් එක ලයිට් වෙනවා, ඔයාගේ තියෙන පාට පොඩි බ්‍රයිට් ගතියක් එනවා, ඒ ඇන්නේ වෙන මොකුත් නම් වෙන්නේ නැහැ. ඉතින් ඕවරෝල් මේ ප්‍රොඩක්ට් එක හොඳයි. මේකින් රිසල්ට්ස් තියෙනවා ස්කින් ලයිටනින් වලට කැමති අයට. ඒ වගේම තමයි මම මේකේ ඔයාලට කිව්වා වෙබ්සයිට්ස් දෙකක් ගැන කියන්නම් කියලා, කොහොමද ගෙන්න ගන්න කියලා. මේ වෙබ්සයිට්ස් දෙකම කොරියන් වෙබ්සයිට්ස් දෙකක්. එකක් තමයි ඩූ කියන වෙබ්සයිට් එක, අනිත් එක තමයි ඔලිවර් යන් ග්ලෝබල් කියන වෙබ්සයිට් එක. මේ දෙකෙන් පුළුවන් ඔයාලට ගෙන්න ගන්න. මේ වෙබ්සයිට්ස් දෙකම ලෝකේ ඕනම තැනකට ඩිලිවර් කරනවා. මම ගෙන්න ගත්තේ මේ ඩූ කියන වෙබ්සයිට් එකෙන් ජර්මනියට. මම ටැක්ස් එකකුත් මට ගෙවන්න ඕන. මම හිතන්නේ ලංකාවේ ටැක්ස් ගෙවන්න ඕන ඇති. ඒ කොහොම කරත් ඔයගොල්ලන් ඔරිජිනල්ම තැනකින් ගන්න එක හොඳ. ඔරිජිනල්ම වෙබ්සයිට් එක, ඔරිජිනල් මේවා රිලයබල් වෙබ්සයිට් එකකින්ම ගන්න එක හොඳයි. මොකද ගොඩක් මම දැක්ක මේකේ AliExpress එකේ තියෙනවා. අපේ ලංකාවේ ඉන්න සමහර අය ඔරිජිනල් ඒවා විකුණනවා කියලා AliExpress එකේ තියෙන ෆේක් එක ගෙනල්ලා ඔයගොල්ලන්ට විකුණනවා වෙන්න පුළුවන් ඔරිජිනල්ම ගානට. ඊට වඩා හොඳයි මේකේ ඔයගලන්ගේ සල්ලි ටිකක් වැඩිපුර ගියාට කමක් නැහැ. ඔරිජිනල් මේක ගෙන්න ගන්න එක. කොහොමත් ඔයගලන් ලංකාවෙන් ගන්න ෆේක්, අපි හිතමු ෆේක් එක ගත්ත කියලා. ඔයාලා ඔරිජිනල් මේකට බෑනේ සල්ලි ගෙවලා ගන්න. ඉතින් ඊට වඩා හොඳයි මේක ඔයගලන්ම දැනගෙන හරියට ඕඩර් කරගන්න එක. මම මේ වෙබ්සයිට්ස් දෙකම කැප්ෂන් එකේ දාන්නම් කොහොමද ගෙන්න ගන්න කියලා. ඊට අමතරව ඉතින් මේ ටික තමයි මෙඩිකියුර් ප්‍රොඩක්ට් එක ගැන මට කියන්න තියෙන්නේ. ඊට අමතරව මම මේවල ෂෝට්ස් තව දාන්නම්. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි.